අප සමාජය තුළ විවිධ පුද්ගලයන් ජීවත් වෙති. විෂම වූ සමාජයේ කවර පුද්ගලයෙකු සමග වුවද සාමයෙන් ජීවත් වීමට අපට හැකියාව තිබිය යුතු අතර ඒ සඳහා අප තුළ මෛත්‍රී සිතක් හෙවත් මිතුරු සිතක් තිබිය යුතුය. එය පියවරෙන් පියවර ප්‍රගුණ කළ විට අපට ජීව අජීව වස්තුන් මෙන්ම සියලු ලෝවැසියන්ට මෛත්‍රිය පැතිරවිය හැකිය. මෛත්‍රී භාවනාව වැඩීමට ඉඳගැනීමේදී පිරිමි ළමයෙකු එනම් ශිෂ්‍යයෙකු බද්ධ පර්යංකයෙන් ඉඳගත යුතුය. එනම් ඉරමිනිය ගොතාගෙන. ශිෂ්‍යාවක නම් අර්ධ පර්යංකයෙන් හෙවත් පාද පසුපසට නමා ඉඳගත යුතුය. මෛත්‍රී භාවනාව වැඩීමෙන් ලැබෙන ප්‍රයෝජන හෙවත් ආනිසංස. සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, පාපී සිහින නොදකී, මනුෂ්‍යයන්ට ප්‍රියවේ, අමනුෂ්‍යයන්ටද ප්‍රියවේ, දෙවියෝ මෙත් සිත් ඇත්තා රැකගනී, මුහුණ පැහැපත් වේ. ගින්නෙන් වසවිසෙන් අව්‍යායුධ වලින් හානි නොවේ, සිත ඉක්මනින් සමාධිගත වේ, මුලාවෙන් තොරව මිය යයි, මරණින් මතු බඹලොව උපදී. මෛත්‍රී භාවනාව පියවර 5කි. පළවෙනි පියවර තමාට මෛත්‍රිය කිරීම. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. දෙවැනි පියවර තම මව්පියන්ට, ගුරුවරුන්ට හා හිතවතුන්ට මෛත්‍රිය කිරීම. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. මා මෙන්ම මාගේ මව්පිය, ගුරුවරු, හිතමිතුරෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තුන්වෙනි පියවර මැදිහත් අයට මෛත්‍රිය කිරීම. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. මා මෙන්ම මාගේ මව්පිය, ගුරුවරු, හිතමිතුරෝද මැදිහත් අයද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හතරවෙනි පියවර අහිතවත් අයට මෛත්‍රී කිරීම. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. මාගේ මව්පිය, ගුරුවර, හිතමිතුරෝද මැදිහත් අයද, හිතවත් අයද, අහිතවත් අයද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. පස්වෙනි පියවර සියලුම සතුන්ට මෛත්‍රී කිරීම. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. මා මෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ channel එක subscribe කරන්න.